ඔබටත් පුළුවන් මගේ ගෙවතුව ගාව බලන්න එන්න. මේ බලන්නකෝ අපි කුලියපිටිය ප්‍රදේශයේ වගා කරලා තියෙන කැරට් වගාව. හරි ලස්සනට වගා කරලා තියෙනවා. මෙව්ව දැන් අල බැහැගෙන ඉන්නේ. තව නම් ටික කාලයක් යනවා. මම ඒ කාලයක් ගලවලා පෙන්නන්න. අම්මෝ ගලවන්නත් තමයි කියන අල හොඳට බැහැගෙන ඉන්නේ. අපිට ඔන්න මෙන්න මේ අලේ තමයි තව ටික දවසකින් ලොකු වෙන්නේ. කියන්නේ මේ වගාවට දැන් මාස දෙකමාරක විතර වගේ වගාවක් තමයි මේ තියෙන්නේ. මේ අර පෙන්නන්න ඕන හින්දා තමයි මම ගලවලා වෙන්නේ. එතකොට මේ තියෙන අපි කුලියපිටි මේ හරියට කියන්නේ අනුක්කනේ එහි හදන කැරට් වගා. මෙන්න අපි කුලියපිටියේ අනුක්කනේ ප්‍රදේශයේ හදන බීට් වගාව මේ තියෙන්නේ. ඉතින් මේ වගාව බලන්න එන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම බලන්න එන්න ඕනේ කවුද? ගෙවතෝ ගාවට ආදරය කරන. ඒ වගේම ගෙවතෝ ගාව කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම ඉදිරියේදී මහා පරිමාණ වගාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තමයි මේක වැදගත් වෙන්නේ. මොකද අපි මහා පරිමාණ වගාවක් කරන්න කලින් අපි ගෙවතු වගාවක් කරලා එතනින් අත්දැකීම් අරගෙන ඉන්නවා. මේ හරිය ගත්තාම ගෙඩි ගෝවා. මෙතන තියෙන අසමෝදක. මෙන්න මේ හරිය දැන් තියෙන්නේ චීන ගෝවා. මේ හරිය වගා කරලා තියෙනවා චීන ගෝවා. එතනින් පස්සේ මෙන්න මේ පැත්තෙද්දී අපි මෙතන තියෙනවා මාළු මිරිස් වගා කරලා. ඒ වගේම මෙතන තියෙනවා නයිකොච්චි වර්ගයක් වගා කරලා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම මේ පැත්තේ මේ වැටට අපි බෝංචි වගා කරලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙන්න මේ විදිහට පොඩි ඉඩක ඔබේ ගෙවත්තත් වගා කරගන්න. දැන් අපි මේ පැත්තෙන් ආපුවමත් මේ පැත්තේ ඉඳලා අපි බලමු. මේ පැත්තේ ඉඳන් බලපුවම මෙන්න මෙතන තියෙනවා මොනවද? ගෙඩිගෝව වගාවක්. ඊට පස්සේ මෙතන තියෙනවා තක්කාලි වගාව. ඊට පස්සේ මෙතනත් නැවත තියෙනවා ගෙඩිගෝව. කෙලින් ඉන්න. මෙතන ගත්තාම තියෙනවා ලීස් වගාව. දැන් මේ ලීස් ගොඩක් දෙනෙක් වගා කරන්න ආස කරන වගාවක්. ඊට පස්සේ මෙතන ගත්තාම තියෙනවා නැවත ගෙඩිගෝව. මෙතන තියෙනවා බ්‍රොකෝලි කියන එක. වෙළඳ පොලේ තියෙනවා බීජ ගන්න පච්චෝයි. මෙතන තියෙන පච්චෝයි කියන වර්ගය. දැන් මේ මෙතෙන්ට ආපුවම මෙතන තියෙන ලීස් තවාණක්. හරි. අපි දැන් මේ කොටස බැලුවා. හරි. ඊළඟට අපි බලමු එතනින් පස්සේ අපේ තවත් තියෙන වගාවක් මොනවද කියන එක සම්බන්ධව. වගාව බලන්න එන අයට කියන්නේ සාමාන්‍යයෙන් කුලියපිටියේ ඉඳලා නගරේ ඉඳන් ගත්තොත් කිලෝමීටර් 14ක් තියෙනවා. එහෙම නැත්නම් කුරුණෑගල පැත්තේ ඉඳන් එනවා නම් උණලිය හන්දියේ ඉඳලා ඉද්දි කිලෝමීටර් 6ක් විතර ඇතුළට එන්න ඕනේ. ඇපලදිනිය පැත්තේ ඉඳලා එනවා නම් ඇපලදිනිය පැත්තෙන් එද්දි ඒත් කිලෝමීටර් 6ක් විතර එන්න ඕනේ. ඇවිල්ලා කාපට් එක ඉවර වෙලා තාර පාරක් ඉවරලා ගුරු පාරෙත් ටික දුරක් එන්නවා. දැන් මේ තියෙන්නේ අපේ නිවසට ඇතුල් වෙන තැන. මේ හරියේ පෝච්චි වල වගා කරලා තියෙන පච්චෝයි. ලංකාවේ ඕනම ප්‍රදේශයක ගෙවතුවකාවක් විදිහට වගා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ හරියට එද්දි නැවත පෝච්චි වල වගා කරලා තියෙනවා මිරිස් වර්ග. අනිත් පැත්තට එහෙමම බලපුවාම මේ පැත්තේ මිරිස් ඊට අමතරව මාළු මිරිස් මේ වගේ වර්ග පෝච්චි වල වගා කරලා තියෙනවා. මෙතෙන්ට එද්දි පතෝල මැස්සක් තියෙනවා. ඊට අමතරව මෙතනින් ඇතුළට ගියාම මෙතෙන් එළවලුම තමයි. මෙතන තියෙනවා මේ අපි කෘමි පළවා හරින ආකාරයේ කෘමි උගුල් අපි ස්ථානගත කරලා තියෙන හරි. අපි මේ හරියට ගිහිල්ලා බලමු. මේ හරිය තියෙනවා අපි බඳුන්ගතව දැන් මම අර නිල් පාට බැරල් ගැන කියලා තියෙනවානේ. ඒ බැරල් වල වගා කරන වගාව තියෙනවා මේ හරියේ බඳුන්ගතව වගා කරන වගාවන්. අනිත් පැත්තෙන් ආපුවම මේ හරියට අපි වගා කරලා තියෙනවා කැරට්. ඊට අමතරව අපි දැන් එහා පැත්තේ දැක්කේ ලීස් වල පොඩි පැලනේ. මේ හරිය ලොකු ගස් තියෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් වැටවල් කීපයක් තියෙනවා. දැන් මේ වැට ගත්තාම බෝංචි. මේ හරිය ගත්තාම අපිට තියෙන තුඹ කරවිල. ඊට පස්සේ අපි දැන් අනිත් පැත්ත හැරුණාම මෙන්න මේ හරියට ගද්දි මේ තියෙන අපි බටු වගාව. මේ තියෙන්නේ බටු. මෙතන තියෙනවා බටු වගාව. දැන් මේ බටු වගාවෙත් හොඳට හැම තැනම කරල් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ හරිය වැටවල් වලට කරවිල වගාව යවලා තියෙනවා. ඊට අමතරව මේ හරිය තියෙනවා ලේනීරි බටු එක තියෙනවා. ඊට පස්සේ මේ හරියට ආපුවම කොළ පාට දිග වම්බටු එක තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වර්ගයේ කොළ පාට දිග වම්බටු එක.
ඊට පස්සේ පිටිපස්සට දැන් මෙහෙ බලපුවහම මෙහෙ අලුතෙන් සකස් කරගෙන යන පාත්ති තියෙන්නේ. ඒ කියන්නේ පැල වර්ග. මෙහෙ මිරිස් තියෙනවා. ඊට අමතරව කංකුම් ගොටු කළ මේ හරිය සම්පූර්ණම වගා කරලා තියෙන. ඒ කියන්නේ මේ තියෙන ප්‍රමාණය එක බින් අඟලක්වත් අපි අපිට යවලා නැහැ. හැම තැනම වගාවන් තියෙන්නේ. දැන් මේ හරියට ඉද්දි ආයේ ගෙඩිගෝවා පැල තියෙනවා. මොකද අපි දිගටම වගාව කරගෙන යන්න ඕනනේ. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් වෙන්න එපා. එතකොට මේ හරිය නැවත තියෙනවා. මෙතනින් ඔහම අනිත් පැත්තට හැරෙනවා. මෙතන තමයි පොහොර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ගෙවතු වගාවට අවශ්‍ය කරන සියලුම පොහොර මෙතන තියෙනවා. කොම්පොස්ට් ටී එක, ඊට අමතරව පුට්‍රොනික් එක, ඊට අමතරව පිස්ටොනික් එක, වැටමාරකොළ දියර පොහොර, ඒ වගේම අපි එකතු කරන වෝමි වොස් එක, ඊට අමතරව ගැඩවිලි දියර පොහොර සකස් කරගන්න නිර්මාණය කරපු ටැංකිය, ඊට අමතරව ගෙවත්තෙන් ඉවත් වෙන ද්‍රව්‍ය යොදාගෙන කොම්පොස්ට් නිෂ්පාදනය කරන විදිය, ඊට පස්සේ මෙතන ආයෙ නැවත තියෙනවා වෝමි කොම්පොස්ට් ටැංකිය. ඒ කියන්නේ ගැඩවිලි පොහොර අපි ලබා ගන්න හදපු. ඒ වගේම මෙහෙන් ආයෙ ටිකක් යද්දී මෙතන අපි ආයෙ මෙහෙ ටිකක් තියෙනවා. මෙතන තියෙනවා කංකුම් වගාවක්, මෙතන තියෙනවා නයිමිරිස් වගාව. දැන් මේ හරියේ සුදු කොච්චි, මේ හරියේ තියෙන සුදු කොච්චි වගාව අපි ඊට පස්සේ දැන් ඔහොම අනිත් පැත්තට ඔහොම මේ ඉස්සරහට යද්දි දැන් මෙතන තියෙන මේ වැට ක්‍රමයට හදපු මේ හරියේ තියෙනවා. ඊට අමතරව දැන් නම් මේක කාලය අවසන් වෙගෙන එන දඹල වගාවක් තියෙනවා මේ හරියේ. ඊට අමතරව බෝංචි වගාව තියෙනවා. ඔහොම යන්කෝ අපි. ඊටසේ දැන් මේ පැත්තට ගියාම මේ හරියේ මේ පතෝල වගාව තියෙනවා. මෙතන තියෙනවා හේන් වැටකොළු වගාව. ඊට පස්සේ අපි හිමීට මේ පැත්තට මෙහෙම හැරුණාම මේ බලන්නකො කුඩා ඉඩක අපි පැෂන් ෆෘට් වගාවක් කරලා තියෙනවා. ඔහොම මෙන්නකො මේ මෙන්න බලන්න පැෂන්. මේ ලස්සනට පැෂන් ගෙඩි හැදිලා තියෙනවා. දිගටම පැෂන් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මෙතෙන්නුත් මෙහාට ගත්තාම දැන් මේ හරියේ බටු වගාවක් තියෙනවා. මේ හරිය අලුතෙන් කැරට් වගා කරපු වගාවක්. මේ හරිය එළබටු වගාවක් තියෙනවා. නැවත මේ හරිය කොච්චි. දැන් මෙතෙන්ට එද්දි අසමෝදකම්. ඊට අමතරව මේ හරිය තියෙන තක්කාලි. ඊට අමතරව මේ හරිය රතු බණ්ඩක්කා. නැවත ගෙඩිගෝවා. ඊට අමතරව දැන් මේ පැත්තට හැරුණාම මේ පැත්තේ කෙරෝලෙම අපි හදලා තියෙන බඩ ඉරිඟු. ඊට අමතරව මේ පාත්තිය ගත්තාම අපි හීම් මිරිස් වර්ග තියෙනවා. MI1 තියෙනවා, MI2 තියෙනවා, MICHY1 එක තියෙනවා. මේ හරිය නැවත ඇද්දල බණ්ඩක්ක තියෙනවා. නැවත මාළු මිරිස් තියෙනවා. නැවත රටල තියෙනවා. නැවත මෙතන තියෙනවා බතල වර්ගයක් වගා කරලා. ඊට පස්සේ දැන් අපි ඔහොමම අනිත් පැත්තට හැරුණාම දැන් මෙන්න මේ හරිය තියෙනවා තක්කාලි වගාව. මේ තියෙන්නේ ඔබ මගේ වීඩියෝ වලින් දකින්නේ මෙන්න මේ තක්කාලි. මේ හරිය තියෙන තක්කාලි. ඊට පස්සේ ඔහොම මේ පැත්තට හැරුණාම දැන් මේ හරිය දැන් අලුතෙන් අපි හිටවගෙන යන පාච්චියක් තියෙන්නේ. මෙතන තියෙනවා මුකුණු වෙන්න. මෙතන තියෙනවා බීට් වගාව. මෙතන නැවතත් තියෙනවා කොළ පාට වංබටු. ඊට පස්සේ ආයේ මේ හරිය තියෙනවා පච්චෝයි වගාව. ඊට පස්සේ මේ හරිය නැවත තියෙනවා රාඹු වගාව. ආයේ තියෙනවා මිරිස් වගාව. මේ හරියට එද්දී තියෙනවා ගොටුකොළ. අපි තව එහා පැත්තෙත් ටිකක් තියෙනවා බලන්න. අපි ගිහිල්ලා බලමු එහා පැත්තට. දැන් මේ හරියේ තියෙනවා ඇද්දල බණ්ඩක්ක. මේ දැන් සම්පූර්ණ මේ ඇද්දල බණ්ඩක්ක බීජ ගන්න තමයි අපි වෙන් කරලා තියෙන්නේ. ඒක බීජ සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ නැවත මේ හරියට ගත්තාම කොච්චි තියෙනවා. ඊට අමතරව නයි කොච්චි. ආයේ මේ පැත්තට අපි හැරුණාම මේ හරිය තියෙනවා බටු වර්ග. ඒ කියන්නේ දැන් කොළ පාට වම්බටු එක තියෙනවා. ඊට පස්සේ ලේනේරි එක තියෙනවා. ඒ වගේ වර්ග ගොඩක් බටු වර්ග වල එකතුවක් මේ හරිය තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඕනෑම වෙලාවක මේ වගාව බලන්න ඉන්න. ඇත්තටම මේ වගාව බලන්න ඉන්න මෙතන අක්කර භාගික වගාවක් තියෙනවා. අක්කර භාගයක් තුල කොහොමද අපි මනාවට ගෙවතු වගාවක් කරන්න කියන එක තමයි ඔබට මෙතනින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ට ආවොත් අපි කොහොමද කාබනික වගාවක් කරන්නේ? කාබනික වගාව සඳහා පස සකස් කරගන්නේ කොහොමද? කාබනික වගාව සඳහා බඳුන් පුරවන්නේ කොහොමද? කාබනික වගාව සඳහා පස ජීවාණුවර්ණය කරන්නේ කොහොමද? බීජ තමන් කරන්නේ කොහොමද? කෘමිහාලනය පාලනය කරන්නේ කොහොමද?
ඊට අමතරව දිලීර රෝග පාලනය කරගන්නේ කොහොමද? වගාවෙන් නිසි අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද? මේ සියල්ලම ඉගෙන ගන්න පුළුවන්. දිලීරනාශක වර්ග මොනවද? ඊට පස්සේ කෘමීන් පළවා හරින්න අපි යොදාගන්නේ මොනවද? මෙන්න මේ වගේ ගොඩක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. හොඳට මතක තියාගෙන ඉන්න අක්කර භාගයක ගෙවතු වගාවක්. අපි බර වාහන ලයිසන් ගන්න ඉස්සෙල්ලා සැහැල්ලු වාහන ලයිසන් අරගෙන ඉන්න. ඒ කියන්නේ මහා පරිමාණ වගාවකට ගිහිල්ලා අපේ අතේ තියෙන මුදල් ටිකත් වියදම් කරන්න කලින් අපි පොඩිවට හරි වගාවක් කරලා මේ වගාව කියන්නේ මොකද්ද? ගහක් කොළක් හැදෙන්නේ කොහොමද? ඒ වගේම ගහකට කොළකට එන ලෙඩ රෝග මොනවද? මේ සියල්ල අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඕනෑම වෙලාවක මේ තිරේ දිස් වෙන දුරකථන අංකයට කතා කරලා අපේ වගාව බලන්න. බොහොමත් ස්තුතියි.